එයා ඉතින් තාම ජොබ් එකනේ. දැන් ඔයා අරක කරන්නේ නැද්ද ගෙදර? සෙරප්පු බිස්නස් එක කරන්නේ නැද්ද? නර්සින් විතරද කරන්නේ? බල්ලා පල්ලා මුන් කියන බලා පල්ලා මුන් කියන ඒවා මොකක්ද බං යට වෙන්න? යට වෙන්න නම් හිටු කියපු යට වෙන්න. .com මේ අදත් පාන්දර දාලායි දැම්මේ. .com බලාපල්ලා මේ මොහොනේ හැටි උදෙන්ම දැක ගන්න කියක් මොකද්ද කරේ දැන්? ආදරේ හැමෝටම ආයිබෝන් ඒක හොඳයි. ලයික් කරන්න කියලා ලියුවා ඊට වඩා හොඳයි දැන් ඕක පොඩ්ඩක් ඉන්න මම ඒක හරි ගස්සා. කෝවනේ ඒක ඔයාට හදන්න පුළුවන් මේ පැත්තකට ගන්න පුළුවන් එක. මේක ගන්න බැරිද? අන්න ඒක අයින් කරයි ඉතින්. මොකද්ද? අඩේ මේ ලයිව් එක මට මෙහෙන් එන්ඩ් කරන්නත් පුළුවන් හොඳේ. දැන් ඔක්කොම හරි මොනවද කරන්නද මට? ඔව් මම ලයිව් එකට අන්න අර ආවේ අමි පාන්දර 4:30ට තෝපියේ කියාවේ නෑ. පාන්දර 4:30ට ඔයා නාන්නනේ නටා ගන්න. හා මොනවාද ඔයා ඔයා මේ පාන්දර 4ට ලයිව් කියන්නේ? ඇවිල්ලා අපි නිනියට ඔයා පාන්දර අඩේ පාන්දර මේ හැබැයි මේ දැන් නෝම්බි පටන් ගත්තට පස්සේ නම් පාන්දර 4 නිකන් කොහොමද තියෙනවනේ. නිරවාකේ මූණ චුට්ටක් පෙන්වන්නකෝ කියනවා. ඇයි නිරවාක අර කමෙන්ට් අර මොකද්ද මම දාපු කමෙන්ට් පෝස්ට් එක මම මේක අහන්නත් හිටියේ. කාගෙන්ද දැන් කාටද වැරද්දක් උනේ කවුද වැරද්දක් කිව්වේ? ලයිව්ත් ආවා මෙහෙම ලයිව් එකක් දැක්කේ නෑ. අම්මපා මේ ඇතෝ මේ ඔයා මෙහෙ මේ කොහෙද මේ ඉන්දියාවේ ගිහිල්ලා මේ චෙන්නයි වල ගිහිල්ලා ඔයා චෙන්නයි ස්ටේෂන් එකේ ඉඳන් ලයිව් එකක් දීලා තියෙනවා. තාත්තගේ. අර මොනවද මේ කියන්නේ ඔබනවා පෙන්නනවා. ඔව් ඩීචන් මේ තාම හදාගත්තේ නැද්ද ඔක? ඔතන මේ වචන වගයක් එනවා ඔයාට. ඔතන යටම එනවා මේ ඔයාලට මොකක් හරි මට මතක නැහැ එන වචනේ මොකක්ද කියලා. තුන්වෙනියට තියෙනවා ට්‍රාන්ස්ලේට් කියලා. ඒක මේ ඔෆ් කරාම ඔයාලට සිංහලෙන් පෙන්නනවා. මගේ මේ අතේ අමාරුවක් හැදිලා. සනීප නේ වගේ ටික. කවුද මන් කවදද බං ඉන්දියාවේ ගියේ? ඔය ෆෝන් එකේ යටම ඔයාට සෙටින් ලාංඡනය පෙන්වන්නේ නැද්ද නිකන්? ලයිව් එකේ යටම චූටියට. ඔතන නෙමෙයි මෙතන. නෑ මෙතන නෙමෙයි අතන. නෑ ඇතෝ. ඔයා නෙවෙයි ඇතෝ. මෙන්න මේකේ ගියේ. මේකේ ගිහිල්ලා මේ තාත්තා ඉන්දියාවේ ගිහිල්ලානේ. චෙන්නයි වල ඉඳගෙන ලයිව් මේ වීඩියෝ එකක් දාලා තියෙනවා. දැන් කොතන හරි කොතන හරි බෑ. කොතන හරි නෙමෙයි අතනදී. මේ අතේ මෙන්න මෙතන කැක්කුමයි මාරු විදියට මේ මගේ මීට කලින් ඉස්සරත් ආවා. හරිද මේ අමාරු. මේ ඒක තියෙනවා ටික කාලයකට ආයි නැති වෙනවා. නර්ස් නෝනා කියන්න බලන්න මට බෙහෙතක්. නර්ස් අපි ඉෂාරි නංගි. නර්ස් මේ මෙන්න මෙතන එනවා. ඒ කාලේ ඉඳලම තිබ්බ මේ අමාරුව. මෙහෙ මෙහෙ නෙවෙයි මෙන්න මෙතන මාර අමාරුයි මෙන්න මෙහෙම නමන්න බෑ මෙහෙම මෙන්න මෙහෙම කරන්න බෑ හයියෙන් නමන්න බෑ මෙහෙම මෙතන මාර අමාරුයි මේකි කවුද මොන වගේද කළුද සුද්ද කියලාවත් බලන්න මේකිගේ මූණත් තහඩුව පෙන්න කියකෝ මේකි කළුයි අනේ channel එකේ මේකි මේ ඕන් කරගෙන තමයි ලයිව් කරන්නේ මේකි කැම් ඕන් කරන් ලයිව් කරන්නේ මං වගේ තමයි. එන්න සුදු අහකෝ මට දෙන්න එතකොට ඔක හරියනවා. ඔව් ඉෂාරි නංගි. මොනවද බං මේ ඔබන්නේ මේකේ? බෙස්ට් හොයනවා. මේ අලුත් හොයනවා. අප්ඩේට් නේ අලුත් අප්ඩේට් වල එක රෙද්දවල් එනවනේ ඒකයි. රෙද්දවල නෙමෙයි දැන් මේකේ සෙටින් එන්නේ නැහැ නේ. ඒකනේ වැඩේ. ඊයා හදාගත්තා මං උඩට.